අයිබෝන්නයි අයිබෝන් මල්ලි. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු එහෙම? මල්ලි වරදක් නෑ හොඳින් කරගෙන යනවා. ගොඩක් මේ දවස්වල බිසි ෂෙඩියුල් එකක් තමයි තියෙන්නේ. ගොඩක් ට්‍රේනින් පැත්තයි ඔය එක එක මේ ෂොප් එකේ වැඩ ටික කරගෙන හොඳින් යනවා මල්ලි. ඔව්. මම මේ දැක්කා TikTok එකේ Facebook එකේම මේ හෙලිකොප්ටරයක් තියාගෙන පදිනවා. මොකද්ද මේ යන කතාව මොකද්ද මේ? හෙලිකොප්ටරයක් නෙමෙයි මල්ලි මගේ කොහොමත් හොබි එක මගේ ප්‍රීවියස් මුලින් ඉඳන්ම තිබිච්ච හොබි එකක් තමයි හෙලිකොප්ටර්ස් කියන එක. ඒක මගේ ඇඟේම තියෙන එකක්. ඔව්. මං හෙලිකොප්ටර්ස් පදින කෙනෙක් කොහොමවත්. ඉතින් ඒක එකක් නෙමෙයි මං ගොඩක් දැන් ෂොප් එකක් තියෙන හින්දා මම සේල් කරනවා. හෙලිකොප්ටර්ස්, ඩ්‍රෝන්, ප්ලේන් කාස් ඔක්කොම මම පදිනවා සහ ඒ ටික මම ට්‍රේන් කරන ටික කරනවා. ඉතින් ඒක සමහර දකින්න ඇති එකක් නෙමෙයි මම ගොඩක් දේවල් කරනවා ඒකේ මම. නේද? එතකොට මේ හෙලිකොප්ටර්ස් ඒ කියන්නේ ඩ්‍රෝන්ස් ජීප්ස් ඒ වගේ දේවල් නේ තියෙන්නේ. නෝ ඒවා සෙල් කරනවා සේල් කරනවා සෙල් මල්ලි. කරනවා. එතකොට ට්‍රේනින් කරනවද සාමාන්‍යයෙන් එන අයට කොහොමද? ඔව් මල්ලි මං ගොඩක් මගේ ළඟට එන්නේ මල්ලි ගොඩාක්ම ඒ කියන කිසිම දෙයක් මේ හොබි එක ගැනවත් මේ අයිටම් එක ගැනවත් නොදන්න කාර්යයක් කට්ටිය තමයි මට වැඩිපුර එන්නේ. ඔව්. මේ ගොඩක් අය මගේ TikTok එකේ මගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් දැකලා ඒවට ආසයි කියලා දැන ගොඩක් ඉන්නේ. ඒගොල්ලෝ ගොඩාක් අය මල්ලි මේ හොබි එක ගැනවත් මේ රිමෝට් කන්ට්‍රෝල් කියන්නේ මොකක්ද කිසිම දෙයක් දන්නේ නැහැ. ගොඩක් මං මේ හැමෝටම මං නිකන් බඩුව දීලා යවන්නේ නැහැ මල්ලි. මං A to Z ට්‍රේන් කරනවා. කොහොමද මේක පර්ෆෝමන්ස් නෑ කරන්නේ සහ ටෙක්නිකල් දේවල් ගැන හැමදේම අවබෝධයක් දෙන්න. එයා ගොඩක් සැටිස් යාගේ මුදලට මටත් සැටිස් එයාටත් සැටිස්. එතකොට මේ හෙලිකොප්ටර් වගේ ගන්න අයගේ හෙලිකොප්ටර් හරි ඩ්‍රෝන්ස් ඒ වගේ දේවල් ගන්න අයගේ ඒ ඩ්‍රෝන් එකකට හරි හෙලිකොප්ටර් එකකට හරි මොකක් හරි අනතුරක් වුණොත් ඒවා රිපෙයාරින් කරන්නේ කොහොමද? රිපෙයාරින් කරනවද අයියා? මම මල්ලි මේක ගොඩාක් කල් ඉඳන් පුරුදු වෙච්ච දෙයක් නිසා මම මේක මේ හැම අයිටම් එකක්ම මට රිපෙයාර් කරන්න සහ මේක ගැන ඒ කියන්නේ A to Z අවබෝධයක් තියෙනවා මං ගැන. ඉතින් මට මේක හැම දෙයක්ම ෆයිල් දෙන්න පුළුවන් වගේ මට මේ හැම දෙයක්ම හදන්නත් පුළුවන්. ඉතින් මං මේ ෆැසිලිටි එක මම අපගේ කස්ටමර්ට දීලා තියෙනවා. ඒක බෙනිෆිට් එකක්. ඒකට මොකුත් charge කරන්නේ නැහැ. මගෙන් ගන්න කස්ටමර්ව මම එයාගේ අතින් මොනවා හරි ක්‍රෑෂ් එකක්වත් මම ඒක මගේ ළඟට ආවට පස්සේ මම ඒක මගේ ගානේ රිපෙයාර් කරලා දෙනවා මල්ලි. ඔව්. එතකොට අයියේ ඔයාට දැන් මේ වගේ දෙයක් මේ වගේ ව්‍යාපාරයක් අපි හිතමු ව්‍යාපාරයක්නේ. මේ වගේ දෙයක් කරන්න කොහොමද හිතුනේ? අයිඩියා එකක් ආවේ? ඇත්තෙන් මල්ලි මේක ව්‍යාපාරයක් නෙමෙයි. ඔව්. මගේ මම එයාෆෝස් එකේ වර්ක් කරේ. මම එයාෆෝස් එකේ එයාක්‍රාෆ්ට් ෆීල්ඩ් එකේ කියන්නේ මම එයා කමියුනිකේටර් කෙනෙක් හැටියට ගුවන් හමුදාවට බැඳුනා 2001. ඔය ගිහිල්ලා මම ඇත්තෙන් කොළඹ තමයි ඒකෙන් හෙඩ් ඔෆිස් එකේ මම වැඩ කරේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර් කෙනෙක් හැටියට. එතන මම වැඩ කරේ කෆීර් ගුවන් යානා සහ එතකොට UAV MiG 27 යන ගුවන් යානාවල ස්පෙයාර්ස් පර්චේස් කරන නිලධාරී හැටියට තමයි එයාෆෝස් එකේ වැඩ කරේ අවුරුදු 12ක්. අවුරුදු 12. හෙඩ්ක්වාර්ටර්ස් වල වැඩ කරා ඩිරෙක්ටරේට් එකේ DETE එකේ. එතනදී මම ගත්ත අත්දැකීම් ඉඳන් මම ගුවන් යානා වලට පොඩ්ඩක් ආස කරා. එතකොට ඉතින් ඔය මම වැඩ කරන්නේම ගුවන් යානාත් එක්ක නිසාම ඒවා බඩු පර්චේස් කරා. මම ඉතින් ඔය හෙලිකොප්ටර්ස් කියන එකට පොඩ්ඩක් තීරියට ආසයි. ඉතින් ඔක අපේ ලංකාවේ තිබුණ නැහැ හෙලිකොප්ටර්ස් ඒ කියන්නේ හොබි ග්‍රේඩ් හෙලිකොප්ටර්ස් මොකුත් නැහැ. ඒ කාලේ මම කොහොම හරි මම ඇමරිකල් හිටියේ වයිෆ් එක්ක අපි ගියා. ඔය ASB එකට මම හිතන්නේ ASB පාන්දර කියලා අපි ගත්ත පොඩි ටොයි හෙලිකොප්ටරයක්. මම ඒක දැකලා ආශ්චර්ය කරලා ටොයි එකක් ඒක ඩුවල් රොට එන 3 channel ටොයි හෙලි එකක්. ඒක අරගත්ත පස්සේ ඒක පැද්දා කොහොම පදින්න බෑ ඒක හුලඟට යනවා කැඩෙනවා ඒ නිසා මම ඕක ගැන හෙව්වා ඉන්ටර්නෙට් එක අහලා හොයලා මම ඕක පළවෙනි එක මම 4 channel හෙලිකොප්ටරයක් පර්චේස් කරා මගේ සල්ලි PayPal account එකක් හදලා මීට අවුරුදු 15කට කලින් හිස්ටරියක් මම මේ කියන්නේ 15කට කලින් ගෙනල්ලා ඕක ගෙනාවට පස්සේ මම ඒකට ආස කළා කොහොමද මම ඒක කන්ටිනියු කරලා නැවත ඒක ගෙනල්ලා ඒක ටිකක් පැද්දින්න අමාරු මම ඊට පස්සේ ඒක 6 channel කියලා දැන් ඔය එනවා මම වඩ පෙන්නන්නම් හෙලිකොප්ටරයක් මගේ තියෙනවා ඔව් 6 channel theory කියන්නේ මොකක්ද කියලා ඒක ගෙනල්ලා මං ගෙනා 450 ස්කේල් ලස්සන හෙලිකොප්ටර්ස් මොඩල් තිබ්බා ඉස්සර ලංකාවේ කිසිම කෙනෙක් ගාව නැහැ මම තමයි ෆස්ට් ටයිම් ගෙනාවේ තව දුවින්ද කියලා දිසානායක කෙනෙක් හිටියා එයාත් දෙක තුනක් ගෙනා නමුත් මම තමයි ඔය සේල් කරන්න බලාගෙන ගොඩක් ගෙනාවේ ඒකට මේට අවුරුදු 15කට උඩදී ඔය ඒ මොඩල් එක එක මං ගෙනාවා ගෙනල්ලා පදින්න බෑ මම ඒ තියරි ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ අහගන්න කෙනෙකුත් නැහැ මගේ අතින් මම හිතා ක්‍රෑෂ් වුණා 10 20 පාරක් විතර ක්‍රෑෂ් වුණා ඊට පස්සේ මම ඕක අරගෙන කොහොමද හදනවා ආයි පාර්ට්ස් ස්පෙයා පාර්ට්ස් ගේනවා ආයි හදනවා කොහොම හරි තියරි කරලා මේක අඩියක් උස්සන්න පුරුදු වුණා. පුරුදුලා කොහොම හරි මගේ ඊට පස්සේ ඕක මම සේල් කරා තව 4ක් 5ක් ගෙනල්ලා යාළුවෝ 4 දෙනෙක්ටත් සේල් කළා. අපි 4 කම්බයින් වෙලා මේක හෙව්වා. කොහොමද මේක පදින්නේ තියරි කොහොමද? ඔගේ ලොකු පරතර තියරියක් තියෙනවා. ඔගේ බ්ලේඩ් එක පොඩ්ඩක් හරි ඇන්ගල් වුණොත් එහෙම පදින්න බෑ. බ්ලේඩ් ට්‍රැකින් එනවා. ඇත්ත හෙලිකොප්ටරේ විදියටම. බ්ලේඩ් ට්‍රැකින් ඔක දැන් හෙලිකොප්ටර්ස් තියරිය දන්න කට්ටිය දන්නවා බ්ලේඩ් වල ට්‍රැකින් එනවා. බ්ලේඩ් එකේ අසමානතාවයක් කැරකෙනකොට.
එකක් කරකිනකොට මෙන්න මේ ගැප් එක දුවනවා නම් තනි දුවනවා නම් පදින්න බෑ වයිබ්‍රේට් වෙන. ඒ වගේ අපි ඒක වේඩ් එක ඇඩ්ජස්ට් කරලා ඉදස තනි කෙස් ගහට ගන්නවා වේඩ් එකේ සර්කල් එක කරකින එක. ඒක ඉතින් හරි පොඩ්ඩක් ටෙක්නිකල් පුරුදුලා කොහොමද ඔක මෙකනිසම් එක හදාගෙන කොහොම හරි අපි ඕක පදින්න පුරුදුනා මල්ලි. පුරුදුලා ඉතින් අපි ඕක ලංකාවේ මම හැම එකම හදා වීඩියෝ දැම්මා YouTube එකේ. ඒ කාලේ ඉඳන්. ඒ අවුරුදු 15ක් පුරාවට. තම හදන ගේන ෆ්ලයිට් එකේම ෆ්ලයිට් එකක් කරන මගේ ස්ලැබ් එකේ තියෙන ගෙදර ඉඳන් තමයි ඔක්කොම වීඩියෝස් දාන්නේ. ඒ වීඩියෝ දානවා මගේ contact detail දානවා. ඔව්. ඒතකොට මෙස්සර් TikTok මුකුත් තිබුණේ නෑනේ. ඔව්. ඕක බලලා ඇත්තෙන් හෙලිකොප්ටර් සාහස කට්ටිය රට වටෙන් මාව හොයාගෙන එනවා. සමහරලාට මේ මට කියන යාට එන්න දෙන්න මට හෙලිකොප්ටර් එකෙන් දැන් මම හෙලිකොප්ටර් කාටවත් පදින්න බෑ. මම දුන්නොත් සල්ලි රුපියල් 20 රුපියල් 30000ට 40000ට විකුණන්නේ. ඒ තරම් ගණන් ඒවා. එතකොට ඒක පදින්න බෑ දන්නේ නැති කෙනෙක්ට. ඉතින් මම ගිහිල්ලා මේක යාට ට්‍රේනින් කරන්න ඕන. නැත්තම් මෙයා කඩා ගන්නවා. එක රන් එකෙන් කඩා ගන්නවා. මම ගොඩක් වෙලාවට කරන්නේ මල්ලි ගිහිල්ලා මේ මං නුවරටත් ගිහිල්ලා තියෙනවා. ගාල්ලේ ගිහිල්ලා තියෙනවා. මම දන්නවා ලංකාවේ. ඔව් මං ඒකට ආසෙින්ද මම ගිහිල්ලා මේ මනුස්සයාට ගිහිල්ලා කමර ගිහිල්ලා උදේ ගියාම රෑ එන්නේ. මේ හෙලිකොප්ටරේ දෙන්න යන්නේ. කෝච්චිය දාගෙන යනවා. ගිහිල්ලා ඔය ශික්ෂණ මේ තරම් ලොකු හෙලිකොප්ටර් ඒවා ප්‍රොෆෙෂනල් නේද? මේ රියල් හෙලිකොප්ටර් ස්කේල් ඩවුන්. රියල් හෙලිකොප්ටර් ෆන්ක්ෂන් මේ ටොයි නෙමෙයි මං කියන්නේ. ඔව්. ශික්ෂණල් හෙලිකොප්ටර්ස් කොහොම සාමාන්‍යයෙන් දන්නේ නැහැ දන්නවා. ඒකට ඒවා ගිහිල්ලා මං නුවර MT කියලා එක්කෙනෙක්ට මුස්ලිම් එක්කෙනෙක්ට දුන්නා ගිහිල්ලා එයාට ට්‍රේනින් කළා. එයාගේ ගෙදරම ට්‍රේනින් කළා. එයාට අත හුරු කළා පදින විදිය කියා දෙලා ටෙක්නිකල් ඩීටේල් බ්ලේඩ් කැඩුනම හදා ගන්න විදිය ට්‍රැක් කරන හැමදේම කියා දෙලා තමයි එන්නේ. ඉතින් එහෙම පුරුදු කාලයක් තිස්සේ මගේ සර්විස් එක ඉවරනකම් මං ආවා. කොහොමද මං ගුවන් හමුදාවෙත් ප්‍රසිද්ධ වුණේ රිමෝට් සිල්ලා කියලා. ඒ කියන්නේ අර රිමෝට් කන්ට්‍රෝල් ඒවා හදනම මං ඔය කමාන්ඩ් එක ඒවා හදලා ඔහොම අපි ඕකත් එක්කම මමගේ ජීවිතේ ගෙවුණා. ගෙවිලා කොහොමද මං දැන් ඇත්තෙන් ගුවන් හමුදාෙන් රිටයර්ඩ් වුණා මීට අවුරුදු 2කට කලින්. මං ගෙදර ඉඳන් ওই ෂොප් එකක් වගේ කරා මම මල්ලි. ඊට පස්සේ තමයි මම මේ ෂොප් එක දාන්න ප්ලෑන් කරේ. එතකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට මෙතන අපි වීඩියෝ එක බලන කෙනෙක්ට වාගෙන් හෙලිකොප්ටරයක් හරි ඩ්‍රෝන් එකක් හරි මොකක් හරි ජීප් එකක් හරි ගන්න ඕන වෙනවා. ඔව්. එතකොට ඒ ගන්නකොට වට්ටම් ඒ කියන්නේ ඩිස්කවුන්ට් ඒ වගේ දේවල් මොනවද තියෙනවද? ඔව් අනිවාර්යෙන් මල්ලි මම මගේ ප්‍රයිස් දැන් ලංකාවේ මාකට් ප්‍රයිස් එක ගත්තොත් මගේ ප්‍රයිස් කොහොමත් අඩුයි මල්ලි. මම අර සාමාන්‍ය මේක හොබි එකත් එක්ක මගේ බිස්නස් එකක් කරගෙන ඉන්න පොඩියට. නමුත් මම ප්‍රධාන මගේ ආසාව මේක. මගේ ලයිෆ් එකේ දැන් මම පොඩි කාලේ ඉඳන් පටන් ගත්තා. දැන් මට අවුරුදු 45ක් වෙනවා. ඒත් මම මේකත් එක්ක ඇලිගල ඉන්නේ. මේක මගේ ආසාවෙන්. නැත්නම් මට පදින්න බෑ. මම මේ ඕන මොඩල් එකක් පදින්න මට පුළුවන්. ඇදලා පෙන්නන්න ඩෙමොන්ස්ට්‍රේෂන්. මට ජෙට් එකක් ගත්තත්, ෆ්ලයිට් එකක් ගත්තත්, ඩ්‍රෝන් එකක් ගත්තත්, ප්ලේන් එකක් ගත්තත්, අර ලොකු හෙලිකොප්ටරයක් ගත්තත් මල්ලි මට පදින්න පුළුවන්. පදින්න පුළුවන්. තව කෙනෙක්ට පුරුදු කරන්නත් පුළුවන්. ඒක මගේ හැකියාව. ඒක වගේ මට හදන්නත් පුළුවන්. ඉතින් මම දෙන බෙනිෆිට් එක තමයි මම මේක ලෝ ප්‍රයිස් එකකට දෙන්නේ. මම කොහොමත් මගෙන් ගන්න කස්ටමර්ට සෙකන්ඩ් ප්‍රයිස් එකේදී කොහොමත් 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා. සෙකන්ඩ් අයිටම් එකේදී. ඊට අමතරව මල්ලි මම ඒගොල්ලෝ බෙනිෆිට් එකක් හැටියට මම ඒගොල්ලන්ට ට්‍රේනින් එක දෙනවා. මම ඕන වෙලාවක ට්‍රේනින් මම කඩේ වහලා තමයි ෂොප් එක වහලා තමයි යන්නේ. මේ ෂොප් එකේ කව කස්ටමර් හිටියත් මම ෂොප් එක වහලා මම මෙයාට ට්‍රේනින් කරලා එන්නම් කියලා අවුවේ ගිහිල්ලා. අවුව වැස්ස ප්‍රශ්නයක් නැහැ. මමත් අවුව ඉඳගෙන මම ඒගොල්ලන්ට ෆුල් A to Z ට්‍රේන් කරනවා. මම හැමදාම දැන් ඊයේත් මම 5 දිනෙට ට්‍රේනින් කරා. 5 දිනෙට ට්‍රේනින් කරා කියන්නේ පණ යන්න අමාරුයි. ඒ කියන්නේ ඒ කියන්නේ ආයි ඇඳට තමයි වැටෙන්න හිටිනේ. ඒ තරම් මහන්සි 5 දිනෙට ට්‍රේනින් කරලා කතා කරලා කියලා කරනකොට ගෙදර ගියාම මාර ටයර්ඩ් ඇත්තෙන්. ඉතින් ඒක මම ඇත්තෙන් අර මාර ආසාවෙන් කරන්නේ. එතකොට ඒකත් එක්කම මම මේගොල්ලන්ට රිපෙයාර් ෆැසිලිටි එකක් දෙනවා. මේ ඩ්‍රෝන් කොච්චර ගිනිච්චත් නොදන්න කෙනෙක් අරන් යන්නේ මේක කැඩෙනවා. ඒ කියන්නේ වොරන්ටි එකක් වගේ. ඔව් වොරන්ටි එකක් වශයෙන් දෙනවා මම රිපෙයාර් ෆැසිලිටි එකක් දීලා තියෙනවා. මේක ඇත්තෙන් අපිට කම්පැනි වලින් වොරන්ටි හම්බෙන්නේ නැහැ. මේක ඇවිල්ලා ඒගොල්ලෝ සතියක් දෙනවා මේකේ මැනුෆැක්චරර් ෆෝල්ට් එකක් තිබුණොත් විතරයි වොරන්ටි අපි කැඩෙන බින්දනේ ඒකට වොරන්ටි හම්බෙන්නේ නැහැ. අපි ඒ චාර්ජස් කියලා වොරන්ටි කියලා වෙනම ඇඩිෂනල් අය කරන්නෙත් නැහැ. මම මගේ මට්ටමින් තමයි රිපෙයාර් වොරන්ටි එකක් දීලා තියෙන්නේ. මම මේකට ඕන එකක් මගෙන් ගන්න ප්‍රොඩක්ට් හදලා. නමුත් මම පිටේවත් කරනවා. පිට ඔන්ලයින් සේලස්ලා දීලා අමාරු වැටිච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා ෆෝන් ආන්සර් කරන්නේ. සමහර ෆෝන් එක දැම්මට පස්සේ බඩුව එක්කට පස්සේ එතනින් එහාට ෂට් ඩවුන්. ඉතින් මේ මිනිස්සු අමාරු ඩ්‍රෝන් ගොඩක් මම අතන ගොඩ ගහලා හදපුවා පිටයක. ඉතින් එහෙම මම සමහර ළමයි එන්නේ ගොඩක්. පොඩි කොල්ලෝ එන්නේ අරilla සල්ලි අයියා අමාරුවෙන් එකතු කරලා දෙන්නේ. දැන් එයා ආන්සර් කරන්නේ කොණ්ඩ හදන්න දන්නේ නැහැ කියනවා. ඉතින් මම හදලා දෙනවා මම. ඒක මගේ මං හිතන එක මට හොඳක් වෙයි. සමහර මට හොඳක් වෙලා තියෙන එකකින්. ඔව්. ලොකු කස්ටමර් බේස් එකක් සහ TikTok එකේ මම මාස 3-4න් ලොකු අප්ඩේට් එකක් කරන් තියෙන මල්ලි ඒකින්ද. ඒකින්ද. ඒක තමයි මම දැක්ක Facebook එකේ TikTok එකේ ගොඩක් වීඩියෝස් ෂෙයා වෙනවා. ඔව් ඒක මම බෙනිෆිට් කරලා නෙමෙයි ඒගොල්ලොම තමයි මාව මම මම මගේ ඇත්ත නැචරල් දේ තමයි මම දාන්නේ මල්ලි. මම නේතම හදලා දාන්නේ රියල් කස්ටමර්ගේ රියල් ෆීඩ්බැක් එක එයාගෙම හිතට එන එක තමයි දාන්නේ.
මං කරන දේ විතරයි දාන්නේ. මම නැචරල් නැතුව මොකුත් ඇඩ් කරලා දානව නෙමේ. රියල් දේ තමයි මම දාන්නේ. ඉතින් ඒකට නැචරල් ෆීඩ්බැක් එකක් මට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඇයි දැන් කෙනෙක්ට මේක ඔයාගෙන් ගන්න ඕන. ඔව් මල්ලි. කොහොමද එතකොට මෙතනට එන්න ඕන? ඔයාගේ ෂොප් එක කොහෙද තියෙන්නේ? ඒ සම්බන්ධ පොඩ්ඩක් මෙතන කිව්වොත්. මල්ලි අපි Google මේකේ දාලා තිනවා අපේ RC hobby hub කියලා කිව්වම ඔව්. Google map එකේ search කරලා එන්න පුළුවන්. ඇත්තෙන් මේක ගොඩක් දුෂ්කර පළාතක නෙමෙයි තියෙන්නේ ගාලු පාර. කවුරුත් දන්න ගාලු පාර වල එකයි තියෙන්නේ. කළුතරත් වාද්දුවත් අතර. ඔව්. තියෙන පොතුපිටිය කියලා ග්‍රාමය. ඒකේ ඉස්සරහා දැන් සම්පත් ෆුඩ් සිටිය තියෙන සම්පත් ෆුඩ් සිටිය ඉස්සරහාම ලෑන්ඩ් සයිඩ් එක තමයි මගේ බිල්ඩින් එක තියෙන්නේ. බිල්ඩින් එකේ උඩ තට්ටුවේ තමයි දෙවෙනි තට්ටුවේ තමයි කඩේ ෂොප් එක පිටලා තියෙන්නේ. ඒ බෝඩ් එක පාරේ දාලා තියෙනවා RC hobby hub කියලා. ඔව්. මගේ TikTok Facebook ඔක්කොම යන්නේ RC hobby hub කියලා. ඉතින් ඒකෙන් කාටවත් සර්ච් කරන්න පුළුවන්. දැන් ඔක්කොම විස්තර ටික ගන්න පුළුවන් මල්ලි. contact detail ඔක්කොම ඒවා දාලා තියෙනවා. ඔයාගේ නම්බර් එක ගත්තොත් මම කිව්වොත් මල්ලි මගේ නම්බර් එක මල්ලි 077 076 26 10 මල්ලි. එහෙනම් අයියේ ඔයාගේ වැඩ කටයුතු දිගටම කරගෙන යන්න සාර්ථක වෙන්න ඕනේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉස්සරහටත් තව නවීන විදිහේ වාහන මේ විදිහේ ලස්සන වාහන අරගෙන එන්න පුළුවන් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි ඔයාගෙන් සමු ගන්න. ඉතින් බොහොම ස්තුතියි මල්ලි. thank you.